මේ වෙලාවේ ධර්මදේශකයව අහගෙන ඉන්න ඔබ ජීවිතේ මොනවා හරි අවුලක පැටලිලාද? එක්කෝ ආර්ථික අවුලක්, නැත්නම් පවුලේ අවුලක්, එහෙමත් නැත්නම් පාපයේ සහ පසුතැවීමේ මොනවා හරි අවුලක, එහෙමත් නැතිනම් මානසික අවුලක ඔබ පැටලිලා ඒ අවුල ලියා ගන්න ඔබ ඔබේ ශක්තිය පාවිච්චි කරමින් වෙහෙසෙනවද? සමහර වෙලාවට අපි අපිට වෙන අවුල නැතිනම් ගැට ලියන්න ගිහිල්ලා තව තවත් මේ අවුල වැඩි කරගන්නවා. එහෙම නැත්නම් මේ ගැට තව තවත් තද කරගන්න එක තමයි අපි කරන්නේ. හිතෝපදේශ 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ කියනවා නුඹේම නුවණෙහි නොපිහිටා නුඹේ මුළු සිතින් සමිදානන් කෙරෙහි විශ්වාස කරන්න කියලා. ඔබේ සල්ලි ප්‍රශ්නවලදී, ආර්ථික ගැටලුවලදී ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරනවද? පවුලේ ගැටලුවලදී ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරනවද? එහෙමත් නැතිනම් සල්ලි ප්‍රශ්න විසඳ ගන්න ගිහිල්ලා ඔබ තව තවත් ණය වෙනවද? පවුලේ ප්‍රශ්න විසඳ ගන්න ගිහිල්ලා ඔබ කේන්ති අරගෙන රණ්ඩු සරුවල් වෙමින් ඔබේ අවුල තවත් වැඩි කර ගන්නවද? මේ වගේ අවුල් ආපුහාම අපි ඒක ලියා ගන්න මොනවද යොදන විසඳුම්? එහෙමත් නැතිනම් මේ ආරවුල්, මේ පීඩන, මේ ගැටලු වලින් නිදහස් වෙන්න ගිහින් අපි තව තවත් අපේ ප්‍රශ්න වැඩි කර ගන්නවද? ඔබේ තියෙන මේ අවුල ලියන්න එන්න දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට යන්න. ජීවිතයේ අවුල ලියන්න නම් ඔබ එන්නට අවශ්‍යයි ඔබේ මගේ ජීවිතයේ මැවුම් කරුවාණන් ළඟට. ඔබට මතකද ජෙරමියා 18 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා කුඹකරුවා සහ මැටි බඳුන ගැන. මේ කුඹකරුවා හදපු මැටි බඳුන ඒක කැඩුනහම ඔහු බලාපොරොත්තු වුණු වාජනයේ හැදුනේ නැති වුනහම ඔහු මැටි ගුලිය තල්ලා විසි කරේ නැහැ. ඔහු ඒක කඩලා විසි කරන්නේ නැතුව ඒකෙන් තව අලුත් නිර්මාණයක් කරා. තලු අවුල ලියන්න ඔබත් ආයුතුයි ඔබේ මගේ මැවුම් කරුවාණන් ළඟට. මන්ද උන්වහන්සේ අපේ ගැට ලියන්න, අපි අවුල් කරගෙන තියෙන මේ අපේ ජීවිතේ මේ නූල් බෝලේ වගේ අවුල් කරන් තියෙන ජීවිතේ ගැට ලියන්න උන්වහන්සේ ගැට කපලා ඉවතට දාන්නේ. උන්වහන්සේ අප තුලින් අලුත් නිර්මාණයක් කරනවා. ඒ නිසා ඔබ ඔබේ ශක්තියෙන් ඔබේ ජීවිතේ ගැටලු විසඳන්න වෙරදරමින් තව තවත් ඒ අවුල වැඩි කරගන්න නැතුව එන්න මැවුම් කරුවාණන් ළඟට. උන්වහන්සේ කැමති බලන් ඉන්නවා ඔබේ මගේ ජීවිතවලින් තව